සුබ දවසක් සියලු දෙනාටම. සාමාන්‍ය අපි AI වීඩියෝ එකක් හදනකොට පාවිච්චි කරන වෙබ්සයිට් ගොඩක් ඒවා දවසකට ලිමිට් වෙනවා. ඒ කියන්නේ අපට සීමිත ක්‍රෙඩිට් ගාණක් තමයි හම්බ වෙන්නේ. එහෙම නැත්නම් එයාලගේ ප්‍රෝ ෆීචර්ස් එක අපි බයි කරන්න ඕන. නමුත් මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ අන්ලිමිටඩ් වීඩියෝ ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් 3ක් ගැනයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මම මගේ Chrome එකට ගිහිල්ලා අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන මෙන්න මේ විදිහට Qwen AI කියලා සර්ච් කරගන්නවා. QWEN AI. මෙන්න මේ වගේ ලෝගෝ එකක් තියෙන පළවෙනි වෙබ්සයිට් එක මම මේ විදිහට ඕපන් කරගන්නවා. හරි මම ඒක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මෙතන අපිට පහළ ඔප්ෂන් කීපයක් පෙන්නනවා. image edit, think in search, ඒ වගේ මීට එහයින් තියෙනවා image generate, video generate. මම මේ image generation කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා මෙන්න මේ විදිහට. හරි එතකොට දැන් ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මම මෙතන රේෂියෝ එක තෝරන්න තියෙනවා. මම මෙතන 16:9 රේෂියෝ එකට තෝරගන්නවා. හරි මෙතන ඔයාලගේ prompt එකක් දෙන්න ඕන. ඔයාලා image එක generate කරගන්න ඔයාලගේ තියෙන prompt එකක් මෙතනට ඇතුළත් කරගන්න. මම මංගාව තියෙන prompt එක මේ විදිහට ඇතුළත් කරගෙන enter දෙනවා. හරි දැන් මේ මගේ prompt එකට දාලා result එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරිම රියලිස්ටික් විදිහේ ඉමේජ් එකක් මගේ prompt එකට අදාළව ලැබිලා තියෙනවා. මේ වලට බලා ගන්න පුළුවන් එන්නේ මම ඇතුළත් කරපු prompt එකට අදාළ ඉමේජ් එකයි. හරි දැන් අපි බලමු මේකෙන් කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. මෙතන බලා ගන්න පුළුවන් image generation කියන එකට පහලින් video generation කියන එක තියෙනවා. ඒක උඩ මම එකපාරක් ක්ලික් කරගන්නවා. මට මෙතනදී වීඩියෝ ජෙනරේෂන් කරන්න දෙන්නේ නැහැ. මොකද මම account එකකින් log වෙලා නැහැ. ඒ නිසා දැන් කරලා ඉන්න ඕන ඔයාලගේ තියෙන Google account එකේ මේ Qwen AI එකට log වෙලා ඉන්න. මම මේ විදිහට මගේ ඊමේල් account එකක් දීලා log වෙලා ඉන්නවා මේකට. හරි දැන් create video ගිහිල්ලා මෙතනට ඔයාලගේ image එකක් තියෙනවා නම් image එක ඇතුළත් කරගන්න පුළුවන්. මෙතන ධන ලකුණු උඩ ක්ලික් කරලා ඔයාලගේ image එක upload කරගන්න පුළුවන්. මම මේකෙන්ම හදාගත්ත image එක මේකට upload කරනවා. මෙතන describe the video කියන තැනට ඔයාලගේ තියෙන prompt එක ඇතුළත් කරන්න video එක හදා ගන්න ඕන. හරි මම මේ විදිහට prompt එකකුත් ඇතුළත් කරලා enter කරනවා. හරි දැන් පහලෙන් බලා ගන්න පුළුවන් වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තියෙන්නේ. හරි මෙන්න මේ විදිහට මගේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා මේකෙන්ම හදාගත්ත ඉමේජ් එකට අදාළව මේකෙන්ම ක්‍රියේට් කරගත්ත වීඩියෝ එක මෙන්න මේ විදිහට. හරි ඔයාලට මේ විදිහට අන්ලිමිටඩ් මේකෙන් ඔයාලට අවශ්‍ය ඉමේජ් වීඩියෝ ජෙනරේට් කරගන්න මේ වෙබ්සයිට් එක හරහා පුළුවන් වෙනවා. හරි අපි යමු දෙවෙනි වෙබ්සයිට් එකට. හරි මම දැන් අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන සර්ච් කරගන්නවා Meta AI කියලා. ඊට පස්සේ පළවෙනි වෙබ්සයිට් එක උඩ මම මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන create කියලා තියෙන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දැන් පහලින් වැටලා තියෙනවා describe your image කියලා. මෙතන ධන ලකුණක් තියෙනවා. ධන ලකුණ එහෙන් create තියෙනවා. create එකට එහෙන් තියෙනවා image කියලා. image උඩ ක්ලික් කරපුවම අපට බලා ගන්න පුළුවන් image වගේම video කියලා තියෙන එක පැත්තකට අනිත් පැත්තේ තියෙනවා ratio එක. මම ඉස්සෙල්ලා මේකෙන් image එක generate කරගෙන පෙන්නන්න. image කෙනෙකුට එකපාරක් click කරලා මෙතන ratio එකත් මම තෝරගන්නවා. හරි මෙතනට මගේ describe your image කියන තැනට මගේ prompt එක මම මේ විදිහට ඇතුළත් කරලා enter දෙනවා. මෙන්න මේ වගේ result එකක් තමයි අපිට මෙන්න මේ වගේ prompt එකට අදාළ ලැබිලා තියෙන්නේ දැන්. මේකේ image 4ක් එකපාර ලැබෙනවා අපට. මෙන්න මේ විදිහේ result එකක් තමයි වෙලා තියෙන්නේ. හරි දැන් මම video එක generate කරන් පෙන්නන්න. image කියන එකට එකපාරක් click කරගෙන ඒක වීඩියෝ කියන එකට දාගන්න. මෙතන ධන ලකුණු වලට ක්ලික් කරලා ඔයාලට අදාළ ඉමේජ් එක මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගෙන ඉන්න. ඊට පස්සේ describe your animation කියන තැනට ඔයාලගේ වීඩියෝ prompt එක ඇතුළත් කරගන්න. මම මේ විදිහට වීඩියෝ prompt එකත් ඇතුළත් කරගෙන ඊට එහෙනින් තියෙන animate කියන කුණ්ඩ එකපාරක් ක්ලික් කරගන්නවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම ඇතුළත් කරපු වීඩියෝ prompt එකට අදාළ result එක මෙන්න මේ විදිහට ලැබිලා තියෙනවා. හරි අපි දැන් බලමු තුන්වෙනි වෙබ්සයිට් එක මොකක්ද කියලා. මම මේ විදිහට මගේ Chrome එකේ අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන සර්ච් කරගන්නවා LM Arena කියලා මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ එනවා අපට පළවෙනි වෙබ්සයිට් එක. මෙන්න මේ විදිහේ ලෝගෝ එකක් තියෙන වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරක් මම ක්ලික් කරගන්නවා මේ විදිහට. හරි දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම log වෙලා ඉන්න ඕන ඔයාලගේ account එකක් දීලා මම මේ විදිහට මගේ Google account එකක් දීලා මේකට log වෙලා ඉන්නවා. හරි දැන් මෙතනින් image එක උඩ ක්ලික් කරාම generate image කියලා තියෙනවා. එන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. එතනින් ඔයාලගේ image prompt එක ඇතුළත් කරගන්න මම මේ විදිහට prompt එකක් ඇතුළත් කරගෙන ඒක enter දෙනවා. හරි දැන් බලා ගන්න පුළුවන් වෙනවා මම ඇතුළත් කරපු prompt එකට අදාළව මේකෙත් image දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊටාම realistic විදිහේ මේ තියෙන්නේ ආපු image දෙක.
හරි දැන් බලමු කොහොමද අපි මේකෙන් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. හරි මම දැන් මෙතන තියෙන වීඩියෝ මාක් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. මෙතන ධන ලකුණු උඩ ක්ලික් කරලා ඔයාලගේ ඉමේජ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. distribute your video කියන තැනට ඔයාලගේ වීඩියෝ prompt එක මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්න. මම මගේ prompt එක ඇතුළත් කරගෙන මේ විදිහට enter දෙනවා. හරි මම ඇතුළත් කරපු වීඩියෝ prompt එකට අදාළව මෙන්න මේ විදිහේ result දෙකක් ඇවිල්ලා තියෙනවා. හරි අපි එකින් එක බලමු. මේ තියෙන පළවෙනි result එක. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපේ දෙවෙනි result එක. හරි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් හරහා unlimited image වගේම වීඩියෝත් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට මේ වගේ image වීඩියෝ ජෙනරේට් කරගද්දි මොකක් හරි ගැටලුවක් එනවා නම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.